රැනින් එන්නෙමී ඔබ සොයායෙන් යායෙන් සොයනෙමී මුළු ලොව පුරාලෙන් නාලෙන් එන්නෙමී කුමරියක දිනයෙන් දිනයෙන් ලංවෙමී මගේ ලොව කරා ආදරී කියන්න ඇයි මම ඔබේ සුසුමේම දැවටෙන්න ආස ආදරී කියන්න ඇයි මම ඔබ හට ආදරේ ඇයි මම හයි ඉතින් කොහොමද ඔයාලට? අපිට නම් අද උදේ ඉඳන්ම වහිනවා. වැස්ස දවසට චුට්ටක් කම්මැලි වුණාට අපි හැමෝම ආසයිනේ වැස්ස දිහා බලාගෙන ඉන්න. අප්පටි එදට ගිහින් එන්නම් ඈ අප්පටි එදට ගිහින් එන්නම් බයි අකිත් එක්ක ඉන්න නංගි බලා ගන්න ඕනේ බයි අප්පා නංගි මරු එක්කන බාර දීලා යන්නේ. බයි 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 බෙලා යන නංගි ඕන බලා ගන්න දීපු එක්කන ඔක්කොටම කලින් ගෙඩියට යන්න හදනවා. අයියත් උදෙන්ම වැඩට ගියපු හින්දා අද ඉතින් ගෙදර ඉන්නේ අපි තුන්දෙනා විතරයි. මං දැන් මේ හදන්නේ උදෙන්ම චූටි බබාට කෑම ටික කවන්න කියලා. අපේ චූටි බබා දැන් කෑම කනවනේ. දෙන්නම් හදිස්සි වෙන්න එපා. හිමින් කන්න ඕනේ පුතා, හිර වෙනවනේ. අනිත් අත ගන්නකෝ. අනිත් අත කඩේ ගන්න. ඉවරයි. හොඳ පුතා. ඔක්කොම කෑවා. හොඳ පුතා. ඉවරයි බලන්න දෙයක් නැහැ කිව්වනේ. ඔන්න යුද්ධ පටන් ගන්නවා. ඔන්න යුද්ධ. මාදි කෑම මදි දෙයත්. නංගි ඕ ගන්න නම් බෑ අම්මිට වැඩ ගොඩයි. ඔන්න ඉතින් නංගි බබාගේ වැඩ ටිකත් ඉවරුනේ දැන්. ඊට පස්සේ දැන් මං හදන්නේ මට මොනා හරි කන්න හදාගන්න. මේ නම් හදන්නේ මම පෑන්කේක් එකක්. මේකට ඕනි වෙන්නේ මේක හදන්න කියන්නේ ප්‍රධාන වශයෙන්ම ඕනි වෙන්නේ කෙහෙල් ගෙඩියකුයි ඕට්ස් ටිකකුයි තමයි ඉතින්. චූටි බබා ආවට පස්සේ මම චුට්ටක් මහත් වුණානේ. ඒ නිසා පොඩ්ඩක් ඇඟ හදාගන්නත් එක්ක උදේට මේ වගේ කෑමක් කන එක හොඳයි කියලා හිතුන හින්දා තමයි මේ වගේ කෑමක් මම හැමදාම උදේට ගන්නෙ. මේ රෙසිපි එක නම් මම හොයාගත්තේ ඉන්ස්ටා එකෙන්. මේක උදේට හදාගන්නත් ලේසි හින්දා මට හිතුණා ඉතින් මේක හොඳයි කියලා. ඇහෙනවනේ චූටි නෝනාගේ සද්දේ. මේ වෙලාවේ යාට හොඳටම නිදිමත වෙලා තමයි ඉන්නේ. ඒකයි ඔය මට සද්ද දාන්නේ.
ඔන්න ඉතින් පෑන් කේක් එකම හදාගෙන ඉවරයි. මේක ඉතින් නිකන් කන්නත් බැරි හින්දා අපේ ගෙදර ස්ට්‍රෝබෙරි වගේක් තිබ්බ හින්දා මේ දවස්වල ජපානේ යන්නේ ස්ට්‍රෝබෙරි සීසන් එකනේ. ඉතින් අපේ ගෙදරත් ඔන්න ගෙනාපු ස්ට්‍රෝබෙරි වගේක් තිබ්බ නිසා මම මේ පෑන් කේක් එකත් එක්ක කන්න ඒ ටික ඉතින් එකතු කරගත්තා. ඔන්න ඉතින් එතකොටම ස්ට්‍රෝබෙරි වල සුවඳ ගිහිල්ලා එක්කෙනෙක් ඇවිත් ඉන්නවා. බලන්නකො තියෙන ලොකුකම දුන්නට කන්නෙත් නෑ. හරිම ලොකුකමක් එයාගේ තියෙන්නේ. මට නම් අමාරුම වැඩේ තමයි මෙන්න මෙයාට මොනා හරි කන්න දෙන එක. බලන්න ඒක කන්න කොච්චර ආසාවෙන් ඉන්නේ. ඒකට කෙලත් ගිරිනවා. හැබැයි ඒක දුන්නම එයා කන්නේ නෑ. මොකද එයාගේ ලොකුකම තියෙනවනේ. ඒක එයාට ඊට වඩා ලොකුයි. බලන්නකො නිකන් එයාට අපි නිකන් බලෙන් කෑම කවනවා වගේ තමයි ඒ ටික කන්නේ. කියන්න බැරි වුණානේ. මං ඉතින් මේකට තව ස්ට්‍රෝබෙරි වලට අමතරව මී පැණි චුට්ටකුත් ඉතින් දාගත්තා. දැන් ඉතින් මම කොෆි එකක් හදාගන්න කියලා තමයි මේ හදන්නේ. ඔන්න ඉතින් දැන් තමයි මම උදේ කෑම කන්න හදන්නේ. මං හිතන්නේ දැන් වෙලාව 12ට විතර ඇති. මොකද ඉතින් කරන්නේ චූටි බබෙක් එක්ක ඉතින් ජීවත් වෙද්දී ඔහොම තමයි. මොකද ඉතින් චූටි බබාව බලාගන්න කියලා කවුරුත් නෑනේ. ඒ හින්දා හැමදේම ඉතින් තනියම කරගන්න වෙනවා. ඇත්තටම කිව්වොත් දැන් නම් මට මං ගැනවත් බලන්න වෙලාවක් නැති තරම්. කාලා ඉවර නිසා මම මේ ටික ඉක්මනට හොදලා දානවා. මොකද මේ වෙලාවේ චූටි බබා හොඳටම නිදි. ඒ නිසා ඉතින් මට මේ වෙලාවේ තමයි මේ ටික කරගන්න තියෙන්නේ. ඒ නිසා මේක හොදලා දැම්මම මගේ ඔළුවත් නිදහස්නේ. ඒ නිසා ඉතින් මේ ටික පට ගාලා කරා. ඔන්න ඉතින් වැඩ ටික කරලා ඉවර වෙනකොටම මෙයා නැගිට්ටා. දැන් ඉතින් මාත් මේ හදන්නේ මෙයත් එක්ක චුට්ටක් සෙල්ලම් කරන්න කියලා. කරන්න නම් මට ගෙදර වැඩ ගොඩ ගැහිලා. ඒ වුණාට මෙයාට ඉතින් කාලේ දෙන්න බැරි. මොකද එයාට තාම තේරෙන්නේ නැහැනේ. එයා චූටිනේ. ඔන්න දැන් නම් මම මේ හදන්නේ චූටි බබාට දවල්ට වෝටර්මෙලන් ජූස් එකක් දෙන්න කියලා. මං අහලා තියෙන විදිහට සාමාන්‍යයෙන් දැන් මේ වයස බබෙක්ට මං හිතන්නේ වේල් 4ක් දෙන්න ඕනේ. ඒ ප්‍රධාන වේල් 2කට අමතරව මේ වගේ දෙයක් දෙන එක හොඳයි කියලා හිතෙන හින්දා මං ඉතින් මේක යාට දෙන්න කියලා හිතුවා. Ya, ya. Lagi. Lagi deh.
නගින්න. නගින්න. යා. යා. අක්කි අද බෙහෙත් ඉදින්න යන. අයියත් අද කලින්ම ගෙදර ආපු හින්දා අපි යනවාද බේයක්කිට බෙහෙත් විදින්න. පේනවා නේද ගමනක් යනකොට බේයක්කී තියෙන සතුට? ඊට පස්සේ හවස් වෙලා දැන් අපි මේ යනවා ගෙදර චොට්ටක් දැන් අපිට ඉස්සරහට එන්නේ රස්නේ කාලනේ. ඉතින් මේ කාලෙට තමයි සාමාන්‍යයෙන් මෙහි පැල අනම්මන හිටවන්නේ. ඉතින් ඒ නිසා මටත් ආස හිතුණා මේ පාර අපි මොනා හරි හිටවමු කියලා. ඉතින් ඒ හින්දා අපි ආවා ඒකට පැල ගන්න. මම ඉස්සර ඉඳන්ම මේ පැල හිටවන වැඩේට නම් මාරම ආසයි. හැබැයි මට එකපාරක්වත් මෙහි ඇවිල්ලා බැරි වුණා හරියට ඒ විදිහට වැඩේ කරගන්න. බලමු අපි මේ පාරවත් හරියට පැල ටික හිටව ගන්න පුළුවන් වේද කියලා. ඒ හලෝ ඒක ඇත්තටම එන ලාභයනේ. 132 ඔව්. දැන් ඉතින් මේක දාගන්නේ කොහොමද? මේක අමතක වෙලාද බෙලේ? කුඩේ පස්සේ ගමුනේ. ගත්තද? පැල නෝනා. මං වගේම පැල පිස්සුව තියෙන කෙනෙක්. ඉතින් අපි දෙන්න තමයි ආවේ පැල ගන්න. ඉතින් බලමුකෝ අපේ වැඩේ හරියයිද කියලා. අපි දෙන්න පැල අරගෙන එනකොට නම් අපේ අයියා අපි දෙන්නට හරියට විහිළු කරා මේ දැන් ඕවා ගන්න මේ හිටවන්නද මොකද මම ගිය පාරත් මේ ඕවා හිටෙව්වට හරියට දෙයක් කරගන්න බැරි වෙච්ච ඉඳා අපේ අයියා මට ඒකට හරියට විහිළු කරා. උඩේ කොහෙද තිබ්බේ? අරේවත් වෙනා. ඔයාට කන්න අපි පැල ගත්තානේ. ඔව්. ඔයාට දෙන්න තක්කාලි පැල ගත්තානේ අපි. ඔව්. ඔයාට දෙන්න තක්කාලි පැල ගත්තා අපි. කඩල. මම කන්න දෙද? කන්න. එකම එකයි සහ අවසාන එක සහ පළවෙනි එක සහ අන්තිම එක සහ කාට්ලට් එක එකම එකයි ඔයාට දෙන්නේ. එකම එකයි ඔයාට දෙන්නේ. වෙලාවට හොඳ නැති හින්දා කටරින්න ආදී. බැයිද? ශබ්ද නෑ අරක බලන්නේ නේ. යාළුවෝ මැදින්. අද අයියත් කලින්ම ගෙදර ආපු හින්දා මට හිතුණා අද මොනා හරි කන්න හැදුවොත් හොඳයි කියලා. ඉතින් අයියත් වැඩිපුරම කන්න ආස කට්ලට් හින්දා මම හිතුවා අද ඉතින් කට්ලට් හදන්න. ඉතින් ඔන්න ඔය විදියට තමයි
අද අපේ දවස ගෙවිලා ගියේ. ඊළඟ දවසේ ආයෙ vlog එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. රැනින් එන්නේ මී ඔබ සොයායෙන් යායෙන් සොයනේ මී මුළු ලොව පුරාලෙන් නාලෙන් එන්නේ මී කුමරිය එක දිනයෙන් දිනයෙන් ලංවේ මී මගේ ලොව කරා ආදරී කියන්න ඇයි මම ඔබේ සුසුමේම දැවටෙන්න ආස ආදරී කියන්න ඇයි මම ඔබ හට ආදරේ ඇයි මම